ආයුබෝවන්. අද අපි කතා කරන්න යන්නේ හරිම අපූර්ව මාතෘකාවක් ගැන. ඒ තමයි බල්ලන්ගේ මනසේ ස්නායු විද්‍යාව. මේක නිකම් කතාවක් නෙවෙයි. හරියටම කිව්වොත් බල්ලන් සහ මිනිසුන් අතර තියෙන මේ පුදුමාකාර බැඳීම පිටුපස්සේ තියෙන සැබෑ විද්‍යාව මොකද්ද කියලා හොයාගෙන යන ගමනක්. ඉතින් අපි බලමු මේක ඇතුලේ තියෙන ඇත්තම කතාව මොකක්ද කියලා. ඇත්තටම බල්ලෙක් මොනවා ගැනද හිතන්නේ? අපි හැමෝටම කවදා හරි මේ ප්‍රශ්නේ ඇවිත් තිනව නේද? මේ රහස හොයාගන්න 2022 අවුරුද්දේ ෆ්ලෝරිඩා විශ්වවිද්‍යාලයේ අපූර්ව දෙයක් සිද්ධ වුණා. හිතලා බලන්න බූමර් කියන ගෝල්ඩන් රිට්‍රීවර් බල්ලෙක් කිසිම බලකිරීමක් බෙහෙත් විදීමක් නැතිව මහා සද්දයක් කියන fMRI ස්කෑන් යන්ත්‍රයක් ඇතුලේ කිසිම හැලවීමක් නැතිව ඉන්නවා. අන්න ඒ සිදුවීම තමයි අද අපි කතා කරන මේ විද්‍යාත්මක පෙරළියේ ආරම්භය වුනේ. පළවෙනි කාරණාව බල්ලාගේ මොළය ඇතුලේ මොනවද වෙන්නේ කියලා අපි බලමු. වෛද්‍ය එමෙරි ඇන්ඩ්‍රූස් කියන පරීක්ෂකවරයා අවුරුදු 10කටත් වඩා කාලයක් මහන්සි වෙලා මේකට ක්‍රමවේදයක් හැදුවා. ඇයට ඕනෝනේ සතුන්ව සිහිනති කරන්නේ නැතිව මිනිස් මුහුණු දකින්නකොට බල්ලෙකුගේ මොළය ඇතුලේ වෙනස් වෙන්නේ මොනවද කියලා සජීවීවම බලාගන්නයි. ඇත්තටම අතීතයේදී අපි බල්ලන් දිහා බැලුවේ අන්ත දෙකකින්. එක්කෝ අපි හිතුවා බල්ලන් කියන්නේ හරියට හැංගීම් තියෙන පුංචි මිනිස්සු වගේ කියලා. එහෙමත් නැත්නම් කිසිම හැඟීමක් නැතේ නිකම්ම පුරුද්දට වැඩ කරන යන්ත්‍ර වගේ කියලා. හැබැයි මේ නවීන ස්නායු විද්‍යාව නිසා ඒ අන්ත දෙකෙන් මිදිලා ඇත්තට මේගොල්ලන්ගේ මොලේ මොකද වෙන්නේ කියලා ඇස් දෙකෙන්ම බලාගන්න අපිට අවස්ථාව ලැබුණා. මේක ඇත්තටම පුදුම හිතෙන දෙයක්. 2004 අවුරුද්දේ ඇඩම් මික්ලෝසි කියන පර්යේෂකයා ඔප්පු කරලා පෙන්නුවා. අපේ ළඟම ඥාතියා වෙන චිම්පැන්සියාටත් වඩා හොඳට බල්ලන්ට අපේ අතින් කරන ඉඟි සහ බැල්ම තේරුම් ගන්න පුළුවන් කියලා. හැබැයි කොහොමද එහෙම වෙන්නේ කියන එක වෛද්‍ය ඇන්ඩ්‍රූස්ගේ මේ ස්කෑන් පරීක්ෂණේ එනකම්ම ලෝකෙට ලොකු රහසක් වෙලා තමයි තිබුණේ. ඉතින් වෛද්‍ය ඇන්ඩ්‍රූස් හොයාගත්ත දත්ත දිහා බැලුවම ඇත්තටම කටු උත්තර නැති වෙනවා. අර බූමර් කියන බල්ලා ස්කෑන් යන්ත්‍රය ඇතුලේ ඉඳන් ඕනෑම මිනිස් මුහුණක් දකින්නකොටම උගේ මොලේ නියුක්ලියස් අකම්බන්ස් කියන කොටස එකපාරටම ක්‍රියාකාරී වුණා. මේක තමයි මොලේ තියෙන සතුට දැනෙන මධ්‍යස්ථානය. පුදුමේ කියන්නේ අපිට ගොඩක් ආදරය කරන කෙනෙක්ගේ මුහුණක් දකින්නකොට අපේ මොලේ වෙන දෙයට මේක 100%ක්ම සමානයි. අපේ දෙවන කාරණය කෑමවලට වඩා ප්‍රශංසාවට බල්ලන් තුල තියෙන කැමැත්ත. මේ වෙනුවෙන් ග්‍රෙගරි බර්න්ස් කියන ස්නායු ආර්ථික විද්‍යාඥයා අපූර්ව පරීක්ෂණයක් කළා. ඔහුට දැනගන්න ඕනුනේ බල්ලෙක් මොනවා හරි කරන්න කලින් උගේ මොළය වැඩියෙන්ම වටිනාකමක් දෙන්නේ කෑමටද නැත්නම් වෙන දෙයකටද කියන එකයි. සාමාන්‍යයෙන් කරන්නේ කෑමද සෙල්ලම් බලුවද තෝරගන්න කියලා එළියෙන් බලන එකනේ. හැබැයි බර්න්ස් කලේ ඊට වඩා වෙනස් දෙයක්. ඔහු ස්කෑන් යන්ත්‍රය ඇතුලේ ඉන්න බල්ලන්ට රූප වලින් ඉඟි දුන්නා. එකකින් කියන්නේ කෑම දෙනවා කියලා, අනෙකින් ප්‍රශංසා කරනවා, තව එකකින් මුකුත් ලැබෙන්නේ නැහැ. ඔහු බැලුවේ බල්ලාගේ හැසිරීම නෙවෙයි බල්ලාගේ මොළය ඇතුලේ වෙන දේ. මේකේ ප්‍රතිඵලය මුළු විද්‍යා ලෝකයම හොල්ලලා දැම්මා කිව්වොත් නිවැරදි. ගොඩක් බල්ලන්ගේ මොළයේ යමක් ලැබෙන්න කලින් සතුටක් දැනෙන කවුඩේට් නියුක්ලියස් කියන කලාපය කෑම ලැබෙනවට වඩා තමන්ගේ ස්වාමියාගෙන් ලැබෙන ආදරය ප්‍රශංසාව බලාපොරොත්තු වෙනකොට ඊටාම ප්‍රබල විදිහට ක්‍රියාකාරී වුණා. මේ ගැන කියවුණු ලස්සනම කතාවක් තමයි මේක නිකම්ම හැංගීම්බර කතාවක් නෙවෙයි, මේක ඇඟේම තියෙන පරිවෘත්තීය ක්‍රියාවලියක් කියන එක. ඒ කියන්නේ බල්ලකුගේ ස්නායු පද්ධතිය හැදිලා තියෙන්නෙම බඩගින්නට වඩා මිනිස්සුන්ගේ ආදරය සහ අනුමැතිය හොයන විදිහටයි. ඒක මාරම දෙයක් නේද? තුන්වෙනි කොටස මේ බැඳීමේ තියෙන රසායනික විද්‍යාව මොකක්ද? දැන් අපි මොලෙන් ටිකක් එළියට අවිත් මුළු ස්නායු පද්ධතියම දිහා බැලුවොත් තේරෙනවා මේක මොලේට විතරක් සීමා වුණ දෙයක් නෙවෙයි කියලා. මෙතනදී ප්‍රධාන පර්යේෂකයන් 4 දෙනෙක්ගේ වැඩ කටයුතු අපි එකට ගලපලා බලන්න ඕනේ. විශේෂයෙන්ම වෛද්‍ය කැතරින් පෝජස් හොයාගත්ත දේ ගැන හිතන්නකෝ. ඇය ඔප්තු කළා බල්ලෙක් Tamanගේ අයිතිකාරයා ඉන්න කාමරයක නිකම්ම හිකියත් ඇති උගේ ආතතිය ඇති කරන කෝටිසෝල් මට්ටම එකපාරටම පහළ බෑලා මුළු ස්නායු පද්ධතියම සංසුන් වෙනවා කියලා. ඒ වගේම ජපානයේ වෛද්‍යික කුසුයිගේ පර්යේෂණ දිහා බැලුවොත් ආදරයෙන් කතා බහ කළාට පස්සේ බල්ලාගේ සහ මිනිස්සාගේ කියන දෙන්නගේම ඔක්සිටොසින් කියන බැඳීම් හෝමෝනය ඉහළ යන බව තහවුරු වුණා. මේක හරියට අම්මකුයි දරුවෙකුයි අතර තියෙනවා වගේම බැඳීමක්. හැබැයි මේ හෝමෝනය දුන්නම බල්ලන්ගේ ආදරය වැඩි වෙන්නේ Tamanගේ අයිතිකාරයාට විතරයි. නාඳුනන අයට එහෙම විශේෂයක් නැහැ. හතරවෙනි කාරණාව විදිහට මනස කියවන එකේ තියෙන සීමාවන් ගැනත් අපි කතා කරන්න ඕනේ. මේ දේවල් කොච්චර අපූර්ව වුණත් අපි යථාර්ථය අමතක කරන්න හොඳ නැහැ. මේ පර්යේක්ෂණවල ක්‍රමවේදය සහ සීමාවන් ගැනත් අපි පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. මේ පර්යේෂණවල තියෙන ලොකුම ප්‍රායෝගික ගැටලුව තමයි තේරීම් නැඹුරුව. එහෙමත් නැත්නම් සිලෙක්ෂන් බයස් කියන එක.
ස්කෑන් යන්ත්‍රයක් ඇතුලේ නිශ්චලව ඉන්න බල්ලන්ව ගොඩක් පුහුණු කරන්න වෙනවා. ඒ කියන්නේ මේකට ගත්තේ අනිවාර්යයෙන්ම මිනිස්සු එක්ක ගොඩක් එකට ගැවසුණු සමාජශීලී බල්ලන් විතරයි. ආතතියෙන් ඉන්න බල්ලන්ගේ ප්‍රතිචාර මීට වඩා ගොඩක් වෙනස් වෙන්න පුළුවන්. අනිත් එක තමයි විඥානයේ පිළිබඳව තියෙන ගැටලුව. විද්‍යාවට පුළුවන් මොලේ රාසායනික වෙනස්වීම් පෙන්වන්න. නමුත් බල්ලෙකුට තමන් ඇත්තටම සතුටින් ඉන්නේ කියලා දැනෙනවද? හරියටම කියන්න තාම විද්‍යාවටත් බැහැ. ඒක තමයි ස්නායු විද්‍යාවේ තියෙන ලොකුම අභියෝගය. පස්වෙනි සහ අවසාන කොටස හුදකලාවට පිළියමක්. මේ ඔක්කොම කරුණු එකතු කරලා බැලුවම අපි එන්නේ හරිම ගැඹුරු තැනකට. මේ පුදුමාකාර ගැළපීම හරහා ඇතරම මිනිස් ඉතිහාසය ගැන මොකන්ද මේ කියවෙන්නේ? අවුරුදු 15000ක ඉඳන් 40000ක විතර අතීතයකට මේ කතාව දිව්‍යනවා. මේක හුදෙක් කැලේ හිටිය වෘකයෝ කෑම හොයාගෙන අපේ ළඟට ආවා කියන සම්ප්‍රදායික කතාවට වඩා ගොඩක් එහාට ගිය දෙයක්. මේක මොලේ ඇතුළේම සිද්ධ වුණු ලොකු පෙරලියක් විදිහටයි ස්නායු විද්‍යාව දකින්නේ. මේකෙන් අපිට තේරුම් යන ප්‍රධානම දේ තමයි බල්ලන් මිනිස්සු වෙලා නැහැ කියන එක. ඒ වෙනුවට වෙලා තියෙන්නේ මිනිස් ස්නායු පද්ධතියටම ගැලපෙන විදිහට උන්ගේ මොළය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා හැඩගැසුණු එකයි. අපි නොදැනුවත්ම අපිටම ගැලපෙන අපේ අවශ්‍යතා තේරෙන ජීවියෙකු අපිම පරිණාමය කරගෙන තියෙනවා. මේ දේවල් දැනගන්න එකේ ප්‍රායෝගික වැදගත්කම මොකද්ද? බල්ලෙක් කියන්නේ අපේ අනුමැතිය බලාපොරොත්තුෙන් ඉන්නේ ඉහළම සමාජීය සත්වෙක්. අපි යාලව හුදකලා කරලා කූඩු කරලා තිබ්බොත් එතන වෙන්නේ නිකම්ම හැසිරීමේ ප්‍රශ්නයක් විතරක් නෙවෙයි ඒ සතාගේ මූලිකම ස්නායුයික පද්ධතියම සම්පූර්ණයෙන්ම අවුල් වෙලා යන එකයි. අවසාන වශයෙන් අපි මේ ගැන ටිකක් ගැඹුරින් හිතලා බලමු. අපේ අනුමතිය, අපේ ආදරය, Tamanගේ ඉහළව සතුරු බවට පත් කරගත් ජීවියෙක් අපි විසින්ම නිර්මාණය කරලා තියෙනවා. මේකෙන් මනුෂ්‍යත්වයේ ගැන ලොකු කතාවක් කියවෙනව නේද? අපේම හුදකලාව මකා ගන්න වෙනත් ජීවියෙකුගේ මොලයක් අපි වෙනස් කරලා තියෙනවා. ඉතින් මේ අපූර්ව විග්‍රහය තුලින් බල්ලන්ගේ මනස ගැන වගේම අපි ගැනත් අලුත් යමක් ඉගෙන ගන්නට ඇති කියලා හිතනවා. තවත් මේ වගේම සිත් කරනා කතාවකින් අපි ආයෙත් හමු වෙමු.